හරි පුතේ නම් ක්ලාස් එක පටන් ගමු අපි ආයෙත් කියලා සබලු තවුරුද්දක් ඒ තවුරුද්දෙන් පස්සේ කරන පළවෙනි ක්ලාස් එක අපිට තියෙන්නේ අද වර්ඩ් ප්‍රොසෙසින් කියන කොටස කරන්න මේ ඒ ටියුට් එක අරගෙන තියෙන්න ඕනි කට්ටිය මට පොඩ්ඩක් රයිස් හෑන්ඩ් කරන්න ටියුට් එක අතේ තියෙන කට්ටිය ටියුට් එක අනිවාර්යෙන් අතේ තියෙන්න ඕනි කොහොමද කට්ටිය ටියුට් එක අරන් නැද්ද ටියුට් එක නැතුව වැඩේ කරන්න බෑ ටියුට් එක අතේ තියෙන්න ඕනි දැන් මේ සෙට් එකක්ම අරගෙන නැහැ හරි හරි බලාගන්න මේ වර්ඩ් ප්‍රොසෙසින් එතකොට මේක මේ මතක තියාගන්න මේ දැන් ඔෆිස් කියන පැකේජ් එක යටතේ අපිට තියෙන ප්‍රධාන පාඩම් හතරක් එකක් තමයි Microsoft Word අනික තමයි Excel අනික තමයි PowerPoint අනික තමයි Access කියන එක. එතකොට ඔතනින් මේ Excel එක ඔයා දන්න Excel දන්නවනේ. Excel එකටයි Access එකට Access ඔයා දන්නේ නැහැ. Access කියන්නේ කෙලින්ම O level වල ලකුණු 10ක ප්‍රධාන ප්‍රශ්නයක්. ලකුණු 10ක ප්‍රධාන ප්‍රශ්නයක්. හැබැයි මේ එතන ඊට අමතරව ප්ලස් MCQ 3ක් හෝ 4ක්. හැබැයි ඔයාගේ මේ Word කියන එකයි PowerPoint නම් කියන කොහොමත් ලකුණු ඔය 3ක් වගේ ආපු ප්‍රශ්නයක්. හැබැයි මේ මතක තියාගන්න මේ Word එකේ සාමාන්‍ය ලකුණු 5ක් විතර තිබුණා. හැබැයි මතක තියාගන්න මේ සැරේ වල ෆස්ට් ටයිම් හරි 2007 පස්සේ ෆස්ට් ටයිම් ලකුණු 10 සම්පූර්ණ ප්‍රශ්නයක් ආව Word වලින්. ඔයාගේ ටියුට් එකේ 19 වෙනි පිටුවේ ඇති ඒක ඉංග්‍රීසියෙන් ඇති 19 නැ සිංහලෙන්ද කොහොමද 20 ඇති ඉංග්‍රීසියෙන් බලාගන්න ඒ ඔය ප්‍රශ්නේ ආපු එක. කෙලින් මේ සැරේ O level වලට මේ සැරේ O level වලට ආවා. right? එතකොට මේ ඒ නිසා මේ කොහොමද ලකුණු 10ක් ලකුණු මේ 6ක් කරගෙනවා. අපි එතන කතා කරන්න යම් වැඩි ඉක්මනටම මේ වර්ඩ් ප්‍රොසෙසින් කරන්න ගියාට පස්සේ අපිට මේ සඳහා විවිධ softwares පාවිච්චි කරන්න පුළුවන්. විවිධ softwares පාවිච්චි කරන්න පුළුවන්. right? එතකොට ඔයාලා දාලා තියෙන්නේ මේ වගේ softwares ටික. අපිට පාවිච්චි කරන්න පුළුවන්ලු බලන්න Microsoft එකේ හදලා තියෙනවා Microsoft Word කියලා software. Apple එකේ හදලා තියෙනවා iWork Pages. Frame මේ Adobe ලාගේ තියෙනවා Frame Maker. Corel ලාගේ තියෙනවා Word Perfect. Word Perfect. ඉතින් පස්සේ පල්ලෙහා තියෙනවා මෙන්න මේ ටික LibreOffice Writer, OpenOffice Writer, Kingsoft Office Writer, LYX, AbiWord. මතක තියාගන්න මෙන්න මේ සෙට් එක. හරි? ඔන්න ඔය සෙට් එක. හරි මෙන්න මේ සෙට් එක මෙන්න මෙතන දැන් මේ ටිකට ඔයා දාලා ලියාගන්න මේකට අපි කියනවා ඕපන් ගොන මේකට අපි කියනවා ඕපන් සෝස් software දාගන්න මේකට විවෘත කේත මෘදුකාංග ලියාගන්න ඉස්සරහින් ලියාගන්න ඔය ටිකට ඕපන් සෝස් software විවෘත කේත මෘදුකාංග ඕපන් සෝස් software විවෘත කේත මෘදුකාංග Microsoft Word, iWork Pages, Frame Maker දාලා පල්ලෙහා ඉතුරු ටිකට දාගන්න Word Perfect. එතනින් පල්ලෙහා තියෙන LibreOffice Writer, OpenOffice Writer, Kingsoft Office Writer, LYX, AbiWord. මේවට කියනවා open source software. සිංහලෙන් කියනවා විවෘත කේත මෘදුකාංග කියලා. එහෙම දාලා ඉවර වෙලා හරි open source software කියලා ලියලා ඉවර වෙලා ඔයා ඊට පස්සේ මෙතන වෙනම දාගන්න ඕන open source open source විවෘත කේත වරදලින FOSS කියලා FOSS කියන්නේ අතර free and open source කියන එක FOSS කියන්නේ මොකද free and open source එතකොට මේක free and open source කියලා අපි කතා කරන්නේ මේ software එක මේ free and open source හරි ඕකන කතා කරන්න ගියොත් දැන් ඔය software එකක් හදන code එකට අපි යමක් කියනවා source code එක කියලා. ප්‍රබෝධ කියන්නේ source code. ඒතකොට මේ source code එකක් අපිට දෙන්නේ නැහැ. දැන් කාටරි අපි දැන් physical class එකේ කතා කරන හොඳ උදාහරණයක් කාටරි හොඳ කිරිටොපි හදන්න පුළුවන්. හොඳ කිරිටොපි හදන්න පුළුවන්. හැබැයි කිරිටොපි හදන්න පුළුවන් කියලා මේ
ඒ කිරිටොපිය අපිට විකුණනවා මිසක් ඒත් එක්ක ඒක හදපු රෙසිපි එකක් තියෙනවා. ඒක විකුණන්නේ නැහැ. ඒක විකුණන්නේ නැහැ. ඒ වගේ අපිට වෙන්නේ අපිට හැම වෙලාවෙම මේ software එක හම්බ වෙනවා මිසක් ඒක හදපු source code එක හම්බ වෙන්නේ නැහැ. හැබැයි open source කියන්නේ එහෙම නෙමෙයි. ඔයාලට කිරිටොපියයි රෙසිපි එකයි දෙකම දෙනවා. source code එකයි software එකයි දෙකම හම්බ වෙනවා. ඒක නොමිලේ හම්බ වෙන්නේ. ඒතකොට අපි දැන් අපිට C කියන language කියන හදලා දෙන ඒක අපි දන්නවා. අපිට ඒක edit කරලා හදන්න බෑ. ඒක free and open source. හරි? ඒ නිසා මේ එහෙන විභාග රෝග අහන ක්‍රමයක් තියෙනවා. මතක තියාගන්න මෙන්න මේක අපිට වැදගත් වෙන්නේ. සල්ලි දීලා ගන්න නැත්නම් සල්ලි දීලා නැත්නම් අයිතියක් තියෙන කොපිරයිට් එකක් තියෙන softwares මොනවද කියලා හෙවොත් එහෙම අපි කියනවා මෙන්න මේ ටික තියෙනවා කියලා. අද Microsoft ලගේ Word, Apple ලගේ iWork Pages හොඳින් බලන්න. ඊට පස්සේ Corel ලගේ Word Perfect, Adobe ලගේ Frame Maker. ඒවා සල්ලි දීලා නොමිලේ ගන්න ඒවා හෙවොත් පහක් තියෙනවා. LibreOffice Writer, OpenOffice Writer, Kingsoft Office Writer, LYX, AbiWord. අපෝ කියනවා LibreOffice Writer, OpenOffice Writer, Kingsoft Office Writer, LYX සහ AbiWord. හරි? ඊට පස්සේ බලන්න ඔයාගේ යද්දී ඕක හොඳට මතක තියාගන්න. හරි right. තව කතාවක් කියනවා මෙන්න මෙහෙම. හරි? මම Word එකේම තියෙන කොපට් කරලා ගන්න මෙන්න මෙහෙම තියෙන කතාව. හරි? බලන්න මොකද්ද කියන කතාව මෙන්න මෙහෙම. හරි? මේව කියනවා මේ මේක ඉංග්‍රීසි එකත් එහා පැත්තේ මේක වගේ පොතේම තියෙන කොටසක් හොඳින් බලා ගන්න ඉංග්‍රීසි එක එහා පැත්තේ ඇත්තේ ඔයාගේ මැෂින් එකේ මේ word processing software එක install කරලා නැත්නම් ස්ථාපනය කරලා නැත්නම් ඒ කියන්නේ ඔයාගේ සල්ලි දීලා ගත්තත් නෑ නොමිලෙත් නෑ කොහොමවත් නැත්නම් හැබැයි ඔය word processing කරන්න පුළුවන් ඒකට කියන අපි cloud computing වලාකුළු පරිගණක සංකල්පය ඒ කියන්නේ cloud එකෙන් අපිට නොමිලේ කියන්නේ අපිට cloud එකට ගිහිල්ලා අපේ වැඩක් කරගන්න පුළුවන් ඒකට කියනවා මේක කියන cloud computing වලාකුළු පරිගණක සේවය. මේ නිසා ඔයාලට හම්බෙන වාසි කීපයක් තියෙනවා බලන්න එකක් කියනවා. ඔබගේ පරිගණකයේ වදන් සැකසීම දුකාංගයේ ස්ථාපන අවශ්‍ය නැහැ. No need to install word processing software on your computer. No need to install word processing software on your computer. අපේ machine එකේ word processing software එකක් නොමිල එකක් හරි සල්ලි මොකක්වත් ඕනේ නැහැ. මාර වාසි. ඒ කියනවා ඒ නිසා because of that it does not allocate මොකද ස්පේස් on your hard disk. ඒ නිසා ඔයාගේ පරිගණකයේ hard disk එකේ ඉඩක් වෙන් කරන්න ඕනේ. අපි software එකක් install කරන්න ගියාට පස්සේ හරි මේ software එකක් open කරන්න ගියාට පස්සේ මේ මොනවාද මේ software එකක් install කරන්න ගියාට පස්සේ ලොකු ඉඩක් යනවා machine එකේ. ඒක ඕනේ නැහැ. සහ ඔයාගේ ડોකියුමන්ට් එක සේව් කරන්න ඉන්ටර්නෙට් එකේ ඉඩක් හම්බ වෙනවා. ඒතර අපේ මැෂින් එකේ ඒකට යන්නේ නැහැ. ඊළඟ විශේෂ දේ anytime anywhere access. හරිද? මේ එතකොට මේ අපිට මැෂින් එකේ අපේ කියන්නේ anytime anywhere access ඕන වෙලාවක ඕන තැනක ඉඳලා අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. හරිද? එහෙනම් ඔන්න ඔය කියන වාසි ටික හොඳට මතක තියාගන්න. විභාගයට අහම මෙන්න මෙහෙම කතාවක්. හරි. ඔයාට සල්ලි දීලා ගන්න පුළුවන්, මොබයිලේ ගන්න පුළුවන්. ඔය දෙකම නැත්නම් cloud එකේ දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. cloud එකේ තියෙන එක පාවිච්චි කරගෙන වාසි මොකක්ද කියලා හුවොත් මේකක් තමයි no need to install WordPress software on your computer. ඔයාගේ පරිගණකයේ WordPress software එක install කරන්න ඕනේ නැහැ. ඒ නිසාම මොකද it does not allocate මොකද space on your hard disk. ඒ නිසා කෙමිත අවශ්‍ය වැඩේ විතරක් කරන්න දැන් මේ දීපුවාම ඔක්කොම වෙන වෙන වැඩ කරන්න නැතුව
ක්ලාස් එකට ආවම වෙන වැඩ කරන්නේ නැතුව මේ ක්ලාස් එකේ වැඩ කරන්න. හරි. චුට්ටක් මොන හරි ටූල් එකක් තියුණාම ඒකෙන් එක එකව කර කර බලලා මොනවද කරන්නේ අරකද එයා වයිට් බෝඩ් ෂෙයා කරන්න හදනවා කෙහෙල් මල්. හරිද? අයින් කළා දාම වැඩි ඉවරයි. එතකොට මේ බලාගෙන කියන්න කීකක් තමයි කරනවා. හරි. අපෝ කියනවා ඔයාගේ ක්ලවුඩ් එකේ මෙන්න මේ වාසි ටික හොඳින් බලා ගන්න ක්ලවුඩ් එකේ මොනවද තියෙන වාසි ටික. හරිද? මේක විභාගයට වැදගත්. හරි. සිංහලෙන් කියන ඔබගේ පරිගණකයේ වදන් සුදුකාග ස්ථාපනයට අවශ්‍ය වෙන්නේ නැහැලු right. ඊට ඒ සඳහා පරිගණකයේ hard disk ඉඩක් වෙන් කරන්න ඕනේ නැහැලු. ඔබගේ ලේඛනයේ සුරකීම සඳහා අන්තර්ජාල ගොවිනිය ඉඩ පාස්කල් ලැබෙනවලු. අන්තර්ජාල පාස්කල් තිය ඕනෑම පරිගණකයක ඔබගේ ලේඛනය විවෘත කරන්න සංස්කරණය කරන්න පුළුවන්ලු. මෙන්න මේ කියන වාසි ටික ඔයාලට හම්බ වෙනවා. හරි right. බලමු අපි ඉංග්‍රීසි එකෙන් මොකක්ද ඒ ටික කියන්නේ කියලා. ඔය ටික බලන්න මොනවද කියන්නේ කියලා. මෙන්න මේම හරි එයා කියනවා the user does not have to install a word processing software on the computer. The user does not have to allocate space to install software in the hard disk. To save the document, it itself provides facility for space. The user can open or edit the document from any computer which has internet facilities. එහෙනම් ඔක බලන්න මේ සඳහා පාවිච්චි කරපු software කීපයක් තමයි මොනවද බලන්න Google Docs, Office 365 Word, Microsoft OneDrive Word. හරිද? අපෝ කියනවා Google Docs, Office 365 Word, ඊට පස්සේ Office 365 Word, ඊට පස්සේ Microsoft OneDrive Word. එහෙනම් ඔන්න ඔය කීනේ අපිට වැදගත් වෙනවා Google Docs, Office 365 Word, Microsoft OneDrive Word. පැහැදිලිද? right now. එහෙනම් ඊළඟට තව කතාවක් කියනවා මෙන්න මෙහෙම කතාවක් බලන්න මෙහෙම කතාවක් කියනවා ඔයාගේ මේ Word වල මේක මේ තියරි කොටස් අතිශය වැදගත් වෙනවා. මේව අහනවා. හරිද? right now. තව එකක් කියනවා මෙහෙම. මේක අමතරව වර්තමානයේ ඔයාට මේ ටැබ්ලට් PC එහෙම නැත්නම් ස්මාර්ට්ෆෝන්ස් වල word processing කරන්න පුළුවන්. එතකොට මේ සඳහා පාවිච්චි කරන softwares වල නම් මොනවද කියලා අහුවොත් එහෙම මේ සඳහා අපි පාවිච්චි කරන softwares වල නම් මොනවද කියවොත් එයා කියන බලන්න document to go, Google Docs, Kingsoft Office, Polaris Office. right? මෙන්න මේ කියනවා පාවිච්චි කරන්න පුළුවන්ලු. Google මොකද document to go, Google Docs, Kingsoft Office, Polaris Office. මෙන්න මේ කියන softwares අපිට පාවිච්චි කරන්න පුළුවන්ලු මොනවාද tablet PC වල right. එහෙනම් මම මේ කියන කතාව හොඳට ඔළුවට ගන්න මෙන්න මේ ටික තමයි ඔළුවට එන්න ඕනේ අහගන්න ඕනේ. word processing එකක් කරන්න පුළුවන් ක්‍රමවේද හතරක් කතා කරනවා. එකක් තමයි සල්ලි දීලා ගන්න පුළුවන් software. ඒ තමයි Microsoft ලගේ Word, Apple ලගේ iWork Pages, Adobe ලගේ FrameMaker, ඊට පස්සේ Corel ලගේ WordPerfect. ඊට අමතරව ඔයාට ඊළඟ අවස්ථාව තමයි නොමිලේ ගන්න. අපි POS ඒවා free and open source. LibreOffice Writer, OpenOffice Writer, Kingsoft Office Writer, LYX, Abbey Word. හරිද? ඔන්න ඒක පුළුවන්. ඊට පස්සේ ඕම නැත්නම් අපිට cloud එකේ ගන්න පුළුවන්. cloud එකේ ගන්න software එක මොකක්ද කියලා අපි කියන්නේ Google Docs. cloud එකේ පාවිච්චි කරන Google Docs. Office 365 Word, Microsoft OneDrive Word. ඊළඟ අවස්ථාව තමයි ඔයාගේ හම්බ වෙනවා මොනවද මේවා මේ මොනවාද ස්මාර්ට්ෆෝන් සහ ටැබ්ලට් PC වල ස්මාර්ට්ෆෝන් සහ ටැබ්ලට් PC වල පාවිච්චි කරන්න පුළුවන් මොනවද කියලා වොත් කියන්නේ document to go, Google Docs, Polaris Office සහ Kingsoft Office. right? ඔය ටික ඔයාලට හම්බ වෙනවා. ඊළඟට ඔයාගේ මෙන්න මෙහෙම කතාවක් කියන බලාගෙන ඉන්න හොඳේ. මෙන්න මෙහෙම කතාවක් කියන ඊළඟට මේ හරි පල්ලෙහා තියෙන file format කියලා. file format. අපි කියනවා file extensions. එතකොට මෙතන ඉන්න ඔක්කොම දන්නවා අපි දන්නවා දැන් MP3 file එකක් කියන්නේ හරිද MP3 නම් ඔයා දන්නවා මේ ඒක සින්දුවක්. MP4 නම් ඒකට දන්නවා ඒක වීඩියෝ එකක් කියලා. අන්න ඒවට කියනවා file එකේ format එක. නැත්නම් file extension.
මේ Word වල ෆයිල් ෆෝමැට් එක තමයි 2003 වලට පෙර ආවේ doc කියලා. දැන් එන්නේ docs කියලා. අගින්නේ doc හරි docs අර. හැබැයි ඔයාලා ඔය දැන් කියන මොනවද LibreOffice open source ද ලියන්නේ OD කියලා. ODT text file එක. අර ODT මොකද්ද? ඒකට අපි කියන්නේ එතකොට ඒක text file එක ODT. ඔය ඩවුන්ලෝඩ් කරලා තව දෙකක් දාගන්න ඔය පැත්තකින් එතන යට දාගන්න ODT එක දාගන්න ඔය පැත්තකින් තව ටිකක් තව වර්ගයක් තියෙනවා TXT. තව තියෙන RTF. ඔන්න Word වල file format. හරිද Word වල file format. Word වල file TXT RTF. Right. හරි. එහෙනම් දැන් පොඩ්ඩක් කට්ටියත් එක්ක කතා කරලා බලමු මොකද තත්ත්වය කියලා මේ. නිකන් අහලා බලමු නිකන් කට්ටිය නිකන් පාට හීනෙක් වගේ ඉඳලා හරියන්නේ නැහැ මේ. දවසින් කතා කරන්නත් බැරි වුණානේ මේ. මේක කරමු. right. දුමින්දි ඉන්නව නේද? ඔව් සර්. හරි පුතේ. මට කියන්න මේ cloud එකේ ගන්න පුළුවන් WordPress software දෙක නා cloud එකේ ගන්න පුළුවන් ඒවා දෙකක් කියන්නේ. Google Doc. Office 365 වල හොඳයි. මට මේ ඉන්නවාද කියලා බලා ගන්න ඕනේ. හරි right. හරි. නදිනි ඉන්නවද? නදිනි අමන්දා. ඔව් සර්. හරි. මට කියන්න පුතේ මේ post free and open source නොමිලේ ගන්න පුළුවන් software හතරක් පහක් කියන්න. LibreOffice Writer. Microsoft Word. නෑ නොමිලේ මේ මම නොමිලේ ගන්නේ වහන්නේ. දැන් පස්සේ දාවේ මං අහන්නේ නොමිලේ free and open source මොනවද කියලා අහන්නේ. නදිනේ කොයි නිදියන්ද ඉන්නේ? මේතුක මොනවද පුතේ නොමිලේ ගන්න පුළුවන් ටික? මේතුක මන්හිරු OpenOffice Writer. OpenOffice Writer, Keysoft Office Writer ඉදු ටික OpenOffice Writer. ඊට පස්සේ LYX Word. X. Abby Word. හරි. ඊළඟට යන්න එහෙනම් කෙලින්ම පාඩමේ මෙතෙන්දම ඔයාගේ බලා ගන්න මේ right මේව ගත්තට පස්සේ හරි මෙතෙන් ආවට පස්සේ මේ තියෙන්නේ word window එක දන්නවා word window එකේ කොටස් ටික මම දාලා තියෙනවා ඒ ටික බලා ගන්න හරිද මොනවද තියෙන්නේ කියලා මේ උඩම තියෙන මාතෘකාවට කියනවා title bar එකක් කියලා හරි මම මේක දිහා බලන්නේ නැතුව මේකේ තියෙන මේක නැතුව මම ඔයාලට මේකෙන් කියන්නම් මොනවද කියලා හරි මේකෙන්ම කියන්න මෙන්න මේ උඩම තියෙන බාර් එකට මේ බාර් එක මවුස් එක පේනවා ඇති කියලා හිතනවා. ඔව් මේ උඩම තියෙන බාර් එකට කියනවා ටයිටල් බාර්. ඊළඟට මේ තියෙන බාර් එකට කියනවා ක්වික් ඇක්සස් ටූල් බාර් එක. මේ තියෙන ක්වික් ඇක්සස් ටූල් බාර් එක ඉක්මන් ප්‍රවේශන වල තීරුව. ඊට පස්සේ මෙන්න මේ ෆයිල් ට හෝම් ට ඉන්සර්ට් කියන්නේ ටැබ්ස් කියලා ටැබ්ස් පටිති. ටැබ් එකක් උඩ ක්ලික් කරාට පස්සේ එන මෙන්න මේකට කියනවා රිබන් එක මේ තියෙන්නේ හෝම් එකේ රිබන් එක මේ තියෙන්නේ ඉන්සර්ට් එකේ රිබන් එක මේ තියෙන්නේ ඩිසයින් වල රිබන් එක ඔන්න ඒවට කියනවා රිබන් කියලා ඊට පස්සේ රිබන් එකක් ඇතුලේ තියෙන මේ පොඩි ඊතලයක කියනවා ඩයලොග් බොක්ස් ලොන්චර් සංවාද කොට පුරවන්න ඔයාලට පේනවද මේ මෙතන තියෙනවා තුනක් ක්ලෝස් එකකුයි මෙහෙමයි මේකයි මොකද රිස්ටෝර් ඩවුන් එකයි ඊට පස්සේ මිනිමයිස් එකයි හැබැයි බලන්න මෙතෙන්ද ගියපුවා මේ වගේ මේ තැනකදී ඔයාලට හම්බෙන්නේ මේ જાතිය දෙකයි හතරෙකුයි ප්‍රශ්නාර්ථ ලකුණු මේකට කියන්නේ ඩයලොග් බොක්ස් එක ඩයලොග් බොක්ස්
සංවාදයකට පුරවන්න. ඒකට කියන්නේ ඩයලොග් බොක්ස් එක. ඔන්න සංවාදයකට පුරවන්න. ඊට පස්සේ මේකට කියනවා රූලර් කියලා. රූලර් මේ තියෙන රූලර්. මේ වගේ මේ බාර් එකට කියනවා ස්ක්‍රෝල් බාර්. මේ වැදගෙන ස්ක්‍රෝල් බාර් කියනවා. ස්ක්‍රෝල් බාර්. ඊට පස්සේ මෙන්න මෙතන මේකට කියනවා zoom එක. මේකට කියනවා view button මේ views එක views මේ තියෙන එක view එකක්. මේ තියෙන තව view එකක්. මේ තව view එකක්. එක views. අවසාන වශයෙන් මෙන්න මෙතන එන්න ඕනේ status bar වලට පේන්නේ නැති මේ දැන් පේන්නේ නැති page 1 of 24 පළවෙනි පිටුවේ ඉන්නේ පිටු මේකේ තියෙන ඔක්කොම 24ක් ඔයාගේ පළවෙනි පිටුවේ ඉන්නේ. තව පිටුවකට ගියාම වෙනස් මේ දැන් ඔයා ඉන්නේ මේ පේන හතරවෙනි පිටුවේ මේකට. එහෙනම් මෙන්න මේවා ටික හොඳින් බලන්න ආපහු කියමු. උඩම බාරකට කියනවා title bar මාතෘකා තීරුව. ඊළඟට කියන්නේ quick access toolbar එක. ඉක්මන් මේවලම් මොකද තීරුව. මේවට කියන්නේ tabs කියලා. tabs tab එකකට පස්සේ හම්බෙන මෙයාට කියන්නේ ribbon එකක්. මේ පොඩි ඊතලෙන් කියන්නේ quick මොනවද මේකට අපි කියන්නේ මොකද්ද සංවාදයකට පුරවන්න dialog box launcher සංවාදයකට පුරවන්න dialog box launcher සංවාදයකට පුරවන්න dialog box launcher right ඊට පස්සේ dialog box launcher ඊට පස්සේ මේකට කියන්නේ අපි ruler ඊට පස්සේ මේකට අපි කියන්නේ scroll bar ඊට පස්සේ මේක ඇවිල්ලා zoom එක මේ ඇවිල්ලා මොකද්ද view button මේකට කියන status bar එහෙනම් ඔන්න ඔය කොටස් ටික ඔයා හොඳට බලන්න ඔය කොටස් ටික හොඳට බලන්න මොනවද කියලා හරි ඊළඟට යම් බලන්න right ඊළඟට යම් බලන්න මේ ඉස්සරහට යම් බලන්න right අපේ මෙන්න මේ එක tools ගැන දැන් ඉගෙන ගන්න හදන්නේ ඉස්සෙල්ලා අපි මේ quick access toolbar එක ගැන ඉගෙන ගන්න හදන්නේ මේ උඩම තියෙන toolbar එක ගැන ඉගෙන ගන්න හදන්නේ හරිද right මම එහෙනම් අලුතෙන්ම ගන්නවා word එකක් අරගෙන අපි ඉගෙන ගන්න යම් බලන්න blank document එකක් අරගෙන හරි එතන මම මේ toolbar එකේ කාර්යය කරන කලින් කතා කරන්න පෙර right මම ඉස්සෙල්ලා මේ toolbar එක අපි කපලා ගමු මෙහාට ඔන්න බලන්න toolbar එක කපලා ගන්නේ කොහොමද මම මෙතෙන් ඇවිල්ලා ගන්නවා print screen එක print screen ගාවට පස්සේ වගේ මෙහෙම එකක් හම්බ වෙයි. එතකොට ඔයාලට මේ ටික වෙන් කරලා තෝරා ගන්න පුළුවන්. හරි. මේක අරගෙන යනවා මම PowerPoint වලට. ගිහලා මම අලුතෙන් slide එකක් ගන්නවා. Control V. මෙන්න මේ tool එකේ තියෙන කතන්දරේ කතා කරන්න හදන්නේ මොනවද කියන එක කතා කරන්න හදන්නේ right මේවා ටික අහගන්න මේ දැන් මට මේක නම් අපි ෆිසිකල් ක්ලාස් එක නම් එකින් එක උඩ ලිව්වා දැන් මේක එහෙම ලියන්න බෑ මට දැන් මගේ ස්ක්‍රීන් එකත් මේවා තියෙන්නේ හරි මම කියන්නම් ඔයා ලියාගෙන යන්න මේක මෙන්න මෙහෙම මේ පැත්තට ලියාගෙන යන්න එකින් එක හරිද මෙතන මේකට අදාළ මොකද සේව් වුණා අහගෙන ඉන්නකො දැන් මම මේ ස්ක්‍රීන් එක ටච් ස්ක්‍රීන් එක වැඩ කරන්නේ නැත්නම් ලියන්න තිබුණාම මේව ලියන්න බෑ හරිද මේකේ නම සේව් මේව ලියන්න කියලා මේ කියන්නේ right සේව් ලියාගන්නකො මේක සේව් හරි save ඊළඟට කියනවා undo දන්නවනේ හරි ඊළඟ redo අනිත් ඒවා මම ලියන්නේ නැහැ redo මේක අපි අතාරු මෙන්න මේකට යම් මේක new ඊළඟ open මේක open
ඊළඟ මේක email 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 ඊළඟ මේක quick print QUICK quick print अंतिम में करना क्या print preview print preview PRINT print preview PREVIEW print preview right print preview කියන්නේ हम බලන්න කොහොමද වෙන්නේ කියලා save undo redo new open email quick print print preview අපෝ කියන save undo redo new open quick print print preview හරිද right එතකොට අපි ඕත්තේනෙම shortcut keys ටිකුත් ඉගෙන ගන්න යමු ඒත් එක්කම shortcut keys ටිකක් ඔයාලගේ දාලා තියෙනවා පළවෙනි එක control plus s save here හරි තව ටිකක් ලියන්න යන්න on open n new හරිද s save open n new p නම් print Z නම් undo y නම් read yeah is save or open n new p print z undo y read वो है is save or open n new p print z undo y read right මහනවා තව ටිකක් කියලියමු මෙතන ලියන්න පුළුවන් මේක ලියලා c නම් copy x නම් cut v නම් paste C copy X cut V paste C copy X cut V paste C copy X cut V paste is save open n new p print z undo y redo c copy x cut v paste තව එකක් අතන දානවා මම මේක මොකද දානවා right මම මතක තියාගන්න shortcut keys ටිකක් right a කියන්නේ all select හරි then හරි ඔන්න shortcut keys කීපෙකුත් දැන් ඔයාලා දන්නවා හරිද all select හරි දැන් බලමු මේ මෙන්න මෙහෙම හරි යම් බලන්න එනම් මෙතෙන්ද මේ ගිහිල්ලා මම ගන්න හදන්නේ word වල වැඩක් කරන්න හදන්නේ
එතකොට මේ වර්ඩ් වල වැඩක් කරගන්න නම් නම්බර් 1 මෙන්න මේ ටූල්ස් එක කතා කරලා ඉවර කරන්න හදන්නේ. ඔයාගේ ටූල්ස් එක කොහොම ලියා ගන්න වෙනව ඔයාලට හරියද බලා ගන්න හොඳින්. ටූල්ස් එක කරන්න නම් ඉස්සෙල්ලා ටූල් වල කාර්යය කරන්න ඉස්සරින් අපි ටූල් වල කාර්යය ලියමු ඉස්සෙල්ලා. හරි. ලියන්න පටන් ගන්න ඕන ඔතන මේ පළවෙනි මෙන්න මේ ටූල් එක. හරිද? මේකට කියන්නේ අපි ෆොන්ට් ෆේස් කියලා. හරිද? ඒක ලියා ගන්න අහගෙන මම කියන්නේ දැන් මගේ මේකේ නැති නිසා මේ ඉන්නවා වර්ඩ් මේ PowerPoint වල කපල් මරන් ඉන්නවට වෙනස් මෙන්න මෙහෙම ලියවෙන්න ඕනේ නෑ මම එකක් ලියන්නේ ඒතර ඒ විදිහට ඔයා ලියවෙන්න ඕනේ හරි අපි මේක ගමු කපල right එතකොට මේ හරි මෙතෙන් තමයි ගන්න හදන්නේ හරි මේ ටූල්ස් ටික කතා කරන්න හදන්නේ ඔයා ලියන්න ඕනේ මේක දෙපැත්ත උදාහරණයක් දෙන්න මම නිකන් එකක් ලියලා පෙන්නන්නම් මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ ඔයා දැන් ලියන්න ඕනේ මෙන්න මෙහෙම හරි අපි මේක ලියනවා නම් මේක ඔයා ලියන්න ඕනේ මේකට කියන අපි ෆොන්ට් ෆේස් කියලා මේකට කියන්නේ ෆොන්ට් ෆේස් එතකොට මේ පැත්තට මෙහෙම ෆොන්ට් හරි font face right එහෙම ලියවෙන්න ඕනේ ওই ටික ඔක්කොම මේ කොහොම හරහා දරාට මේක මෙහෙට මේක මෙහෙට මේක මෙහෙට එහෙම ලියන ලස්සනට මේ කියනවා ලියවෙන්න ඕනේ මෙහෙම මේ පැත්තට ලියන්න ඕනේ ඒ ටික හරිද මෙහෙම ලියන්න ඕනේ හරි තේරුණානේ right ඊයන් එතනම ගිහිලා ලියමු එතන බලන්න ලියන්න පුළුවන් right යනවා වර්ඩ් මොකද්ද වර්ඩ් වලට මම එතන ගිහලා බලමු right බලාගන්න පළවෙනි එක මෙතන ලියා ගන්න පළවෙනි එකට අපි කියන්නේ font face right ඊට පස්සේ මේ 11 තියෙන එකට කියන්නේ font size ඊළඟ මෙන්න මේකට කියන්නේ increase font මේකට කියන්නේ increase font INCREASC increase font increase INCREASC increase font ඔය පේන පොලියට increase font ඊළඟට කියන්නේ decrease font decrease DECREASC decrease font increase font decrease font ඊළඟට කියන්නේ change case CHANGE change case මෙයාට කියන්නේ clear all formatting clear all formatting clear all formatting yeah clear all formatting හරිද ලියන්න අපුරු CLEAR clear all formatting right යම් පල්ලයට එකට B කියන්නේ bold 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 B කියන්නේ bold I කියන්නේ italic U කියන්නේ underline you underline ඊට පස්සේ මෙතන බලා ගන්න මේකට අපි කියනවා strike through
STRIKE strike through. STRIKE strike through. STRIKE strike through. හරහට එකක් කියන්න. ඊළඟට මේකට කියනවා subscript. 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 ඊළඟට මේකට කියනවා superscript. 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 Subscript. අපි අපරු superscript. අපරු බලන්න දෙන්න. Superscript. 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 මේකට කියන්නේ text effects. Text effects. Text effects. Text effects. Right. ඊළඟ බලන්න ඊළඟ කියන්නේ text highlighter color. නැත්නම් text highlight color. 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 මේකට කියනවා font color. Font color. FONT font color. Right. අපි ඔය ටික දැන් එහෙනම් ඔන්න ඔය ටික කියවගන්න නම් ටික ලියාගත්ත අපි නම් ටික පස්සේ කියවන්න ඕනේ මේ වගේ කාර්යයක්. අහගෙන ඉන්න හොඳින්. ඔයා දන්න ඒවා තියෙන ගොඩක් ඒවා. අපිට මේ Word වල වැඩක් කරන්න ගියාට පස්සේ මොන හරි පැරග්‍රාෆ් එකක් ගන්න මම ටික ඉස්සෙල්ලා මේක ටිකක් ලොකුට වට පේන්න දාන්න මේ කමාන්ඩ් එක පැත්තක ලියා ගන්න කොහෙද කරන මේ මේක එඩිට් කරන පැරග්‍රාෆ් එකක් ගන්න නම් මෙන්න මේක කමාන්ඩ් එකක් ගන්නවා සමානයි rand open bracket එකයි close bracket එකයි හොඳින් බලන්න ලියා ගන්න ඕනේ open bracket and close bracket සමානයි rand open bracket close bracket right දාලා මම එන්ට් එකක් ගන්නවා. බಟ್ මේ වගේ පැරග්‍රාෆ් එකක් එනවා. හරි? අපෝ කියනවා ඔන්න මම අන්ඩු කරනවා මේක all select ඔක්කොම තෝරනවා control A මොකද control A all select delete කරා මේ එකක්වත් එපා. මම මෙතෙන් ආවා. මම ගෙවුවා මේ සමානයි rand open bracket එකයි close bracket එකයි. මේෙන් එන්ට් එකක් ගෙවුවා මෙන්න වාක්‍යයක් ආවා. මම ඉස්සලා මේකේ වාක්‍යයේ ඔන්න ඔයා දන්නවා මේක අපි කොටසක් සිලෙක්ට් කරලා සිලෙක්ට් කරගන්නත් මෙන්න මෙහෙම කතාවක් තියෙනවා මේකත් පොඩ්ඩක් ලියා ගන්න මේ සිලෙක්ට් වල ඔයා දන්නවා මේක සිලෙක්ට් කරන්න නම් මෙහෙම සිලෙක්ට් කරලා මේ මවුස් එක අදගෙන ඔහොම සිලෙක්ට් කරන්න පුළුවන් කීබෝඩ් එකෙමුත් පුළුවන් මෙහෙම ක්ලික් කරලා shift එක ඔබාගෙන arrow keys වලින් මෙහෙම යන්නත් පුළුවන් එකෙන් එක එහෙම නැත්නම් මෙන්න මේක විභාගයට අහන එක මේ වචනයක් උඩ මෙහෙම ඩබල් ක්ලික් කරොත් ඔයාගේ වචනේ තේරෙනවා මේක උඩ ට්‍රිපල් ක්ලික් කරොත් ඔයාගේ පැරග්‍රාෆ් එක තේරෙනවා ඔයා යන්න අර මේ ෂෝට්කට් කීස් ලියලා තියෙන කොටුව තියෙන්නේ. ඒ කොටුවේ මෙහෙම දැන් තියෙනවනේ මෙහෙම දෙකට බෙදලානේ තියෙන්නේ. ඔව්. ඒක මේ යටම තියෙන අන්තිම දෙන්නට යන යටම තියෙන අන්තිම දෙන්නට යන මේ පැත්තේ. අටම අන්තිම දෙන්නට. එකක් ලියා ගන්න. ඩබල් ක්ලික්. ඩබල් ක්ලික්. ඩබල් ක්ලික්. that double click here select word වචනය තෝරා දේ
select word. Select the word. Select word. ඊළඟේ දාගන්න triple click. Triple click. TRIBBBLE triple click. Triple click. Triple click නම් ලියාගන්න select the paragraph. Double click නම් select the word වචනය තෝරයි. Triple click නම් select the paragraph. ඔන්න ඒක ලියලා ගියා. තප්පරක් එන්නේ. select paragraph right නිකන් ලිව්වා එනම් හරි එහෙනම් ඔන්න මෙතන ගිහිල්ලා අපි යන්නත් අපි හිතපු එකට ගියාම right එතෙන් යන්න ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා ගියා මෙතෙන්ද share බලන්න මේ එහෙනම් අපි මේ කොටසක් තෝරලා හරි මේකේ කොටසක් තෝරමු අපි පොඩි වචන ටිකක් තෝරලා මෙයාට අපි කියනවා ෆොන්ට් එකේ size එක. ඔයා දන්නේ ඒවා මේ ෆොන්ට් එකේ size එක මෙහෙම ඉලක්කමෙන් වැඩි කරන්න පුළුවන් ෆොන්ට් එකේ size එක. ඔයාට එහෙම නැතුව ඉලක්කමෙන් නැතුව මේ බලාගෙන ඉන්න විදියට හරිද මේ දැන් බලාගෙන අපිට ඇහැට පේන විදියට සිලෙක්ට් මේ ඉන්ක්‍රීස් කරනවා නම් මෙයා පාවිච්චි කරන ඉන්ක්‍රීස් ෆොන්ට්. මේ බලන්න. ෆොන්ට් එක මෙහෙම බලන්න. ඉන්ක්‍රීස් ෆොන්ට්. මෙයාට කියනවා ඩික්‍රීස් ෆොන්ට්. අපේ ડોකියුමන්ට් එක දිහා බලාගෙන දැන් අරකින් වෙන්නේ දැම්මට පස්සේ බලන්නේ. අපිට ඕනි ගන්න මේ බලන්න ඉන්ක්‍රීස් ෆොන්ට් and ඩික්‍රීස් ෆොන්ට්. ඊට පස්සේ මේක දන්නවා අපි දන්නවා මේකට අපි දන්නවා මොකද්ද ෆෝමැට් එක මොකද්ද මේකට කිය මොකද්ද ෆොන්ට් ෆේස් එක ෆොන්ට් එකේ වර්ගය. හරි මේක ෆොන්ට් එකේ වර්ගය. එහෙනම් හරි ඔන්න ෆොන්ට් ෆේස් හරි ෆොන්ට් සයිස් හරි ඉන්ක්‍රීස් ෆොන්ට් එක ඩික්‍රීස් ෆොන්ට් හරි right. දැන් බලාගෙන ඊළඟට මම මෙන්න මේ පැරග්‍රාෆ් එක තෝරනවා මෙන්න මේ ටික හරිද බලාගෙන මෙන්න මේ පැරා එක තෝරනවා. හරිද පැරා එක තෝරලා මම චුට්ටක් ලොක් කරනවා වලට පේන්න ඕන නිසා මෙතන නම් මේ චේන්ජ් කේස් එක මොනවද කියලා බලන්න. චේන්ජ් කේස් එක. වාගේ ටියුට් එකේ බලන්න එතන ඒ කොලේ අපි ඔය කතා කරපු තැන එහා පැත්තේ දකුණු අත පැත්තේ මැද ඇදී කේස් එකේ මෙන්න මේ වගේ චේන්ජ් කේස් එකේ කේස් වර්ග 5. කේස් වර්ග 5. right. එහෙම තියනවාද කියලා බලා ගන්න ඕනි මට. කවුරු හරි කියන්න බලන්න මේ කවුද නෙත්සර මට කියන්න මෙතන තියෙන කේස් වර්ග 5 පොඩ්ඩක්. නෙත්සර කේස් වර්ග 5 ටියුට් එකේ කො නැද්ද? නෙත්සර ඉන්නවද නැද්ද කියන්නේ ඔක්කොම කලින් ඉන්නවද නැද්ද කියනකොට බලන්න ඉන්නවද නැද්ද කියලා මම එදත් කිව්වනේ එහෙම කියන්නේ නැති කට්ටිය මම වේටින් රූම් දානවා අය කිසි කතාවක් නැහැ ඉන්නවද නැද්ද හරි මයික් එක කැරලා කියමුකෝ අය රේස් හෑන්ඩ් කරන්න බලන්න ඉන්නවද නැද්ද කියලා බලන්න නෙත්සර නෑ මගේ නැද්ද පුතේ නෑ මේ ඉන්න යන්න වේටින් රූම් අය මොකටද ඊළඟට ගගන ඉන්නවද? ඉන්නවා සර්. හරි. මට කියන්න පුතේ මොනවද මේවා ටික? කේස් වර්ග 5ක් දාලා තියෙනවා දැක්කද? සෙන්ටෙන්ස් කියලා තිබුණා දැක්කද? කියවන්න බලන්න. සර් කනෙක්ෂන් අවුලක් ඉඳ හරියට මේ වෙන්නේ.
මොනවාද? සර් කනෙක්ෂන් අවුලක් ඉඳ හරියට දැක්කේ එහෙමද? එහෙනම් කොතන ඔයාලට දැන් මේක අහන එකේ තේරුමක් නැහැ. දැන් මම ආපහු රෙත් සර්වර් ගන්නවා. හැබැයි වැඩේ හරියන්නේ නැහැ. උන් බෑ. හරි. මට කියන්න මේ මොනවද කේස් වර්ග පහ කියන්න පයියේ? හරි. කියන්නේ sentence case, lower case, upper case, capitalize each word and toggle case. ඔන්න කේස් වර්ග පහ බලන්න. Sentence case, lower case, upper case, capitalize each word and toggle case. උදේ sentence එකේ මුල අකුර capital නම් මේකට කියනවා sentence case එකක්. මේකේ අපි තෝරාගත්ත මේ ඔක්කොගෙම බලන්න මේ ඔක්කොම අපි simple ලකුණු කරනවා. ඒකට කියනවා lower case එක. දැන් අපි ගාව තියෙන lower case එක ඔක්කොම simple lower case. අපි ඔක්කොම capital කරනවා. එතන අපිට කියන එකට upper case එක. upper case. capital කරලා පස්සේ ඒකට කියන්නේ upper case. upper case. ඊට පස්සේ හැම වචනේ මුල අකුර capital නම් කියන capitalize each word. capitalize each word. මේ බලන්න ඊළඟ එක ඔයාගේ මේ ඔක්කොම ටික මෙන්න මෙහෙම. මුල අකුර simple නම් කියනවා toggle case එකක්. හැම වචනේ මුල අකුර simple. හරි? ඔන්න කේස් වර්ග පහ මම කියන්නම් ආපහු බලා ගන්න. කේස් වර්ග පහ sentence case, lower case, upper case, capitalize each word, toggle case. sentence එකේ මුල අකුර capital sentence case එකක්. ඔක්කොම simple නම් lower case. ඔක්කොම capital නම් upper case. sentence එකේ මුල වචනේ අකුර capital නම් capitalize each word. අනික මොකද toggle case. right? හරි. එහෙනම් ඔන්න ඕක අපිට ඔය අවබෝධය තියෙන්න ඕන. right. එහෙනම් ඒ ටික හරියන්නේ නැහැ. පල්ලෙහා දන්නවා. ඔයා ටිකක් තෝරගෙන මේක මේ තෝරගත්ත කොටස නේද? මම ඉස්සෙල්ලා ඒක ලොක් කරලා ඉන්න කොහොමද බලන්න. මේ ටික අපේ එන්න ඕන නිසායි. හරි. මේවා දන්නේ ඒවා. එයා මේක තෝරලා මේක ඇවිල්ලා මෙහෙම කරොත් මේකට කිව්වා bold එකක් කියලා. bold. ඔයා මේ ටික තෝරලා මෙහෙම කරොත් ඒකට කිව්වා italic කියලා. ඔයා මේක තෝරලා මෙහෙම කරොත් ඒකට කිව්වා underline කියලා. underline. බලමු strike through. මේකට මැදින් හරහාට ඉරක් ගහනවා නම් එතකොට කියනවා strike through කියලා. මේ තියෙන්නේ bold එකක්, මේ තියෙන italic එකක්, මේ underline එකක්, මේ strike through. strike කියනවා double strike උත් තියෙනවා. මෙන්න මෙතන font කියන මේ dialog box launch එක ගියාට පස්සේ මේ තියෙන double strike through දෙකක් පුළුවන්. strike through and double strike through. Another strike through and double strike through. Right? හරි. එහෙමනම් දැන් හරි ඒ ටික හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන මේක බලා ගන්න. මම දානවා මෙතන H2O කියලා. H2O. right? H2O ගැහුවා. ඊට පස්සේ මම ගහනවා තව එකක් N වල 2 කියලා. දන්නවා මේකේ 2 යන්න ඕනේ පල්ලෙහාට යනවා මෙන්න මෙයාට කියන අපි subscript මෙන්න මේ 2 උඩට යනවා නම් ඒකට කියනවා superscript. දැන් subscript and superscript මේ තියෙන bold එකක් මේ italic එකක් මේ underline එක මේ strike through එකේ double strike එක මේක subscript එකක් මේක superscript එකක්. ඔයාගේ තෝරාගත්ත කොටසකට මෙහෙම effect එකක් දුන්නොත් අපි ඒකට කියන්නේ text effect එකක් කියලා. මේ වගේ මොන හරි හැඩයක්. text effect එක. හරි text effect. ඔයාගේ මේ තෝරාගත්ත එකට හරිද මේ තෝරාගත්ත එකට බලන්න මේ මෙතන ඇවිල්ලා මේ වගේ highlight කරලා text highlight color. text highlight එක. font එකට color එකක් දුන්නොත් ඒකට කියනවා font color කියලා. ඔන්න font එකට. එහෙනම් මෙන්න මේ ටික හොඳට ඔලේ තියෙන්න ඕනේ. කියන bold තියෙන, italic තියෙන, underline තියෙන, strike through තියෙන, subscript තියෙන, superscript තියෙන, text effects තියෙනවා, text highlighter color තියෙනවා. ඊට පස්සේ මේ. දැන් බලාගන්න මම මේ ටික ගත්තට පස්සේ ඔන්න මම අහනවා මෙන්න මෙහෙම කියලා. බලාගන්න මම මේ ටිකේ හරි මම මේකට font එකට color එකක් දාන්න බලාගන්න ඈ.
මේ ඔක්කොම කරලා මෙන්න මේකේ දැන් මේ සෙට් එක මේකේ බෝල්ඩ් කරපු කොටසක් තියෙනවා ඉටැලික් කරපු කොටසක් තියෙනවා ෆොන්ට් එකේ කලර් එක දාපු කොටසක් තියෙනවා ස්ට්‍රයික් through කරපු ටිකක් තියෙනවා ඔක්කොම මේ ඔක්කොම ඉෆෙක්ට්ස් ටික එක සැරේ අයින් කරන්න මේ බීෆ් ඉෆෙක්ට්ස් ටික ඔක්කොම එක සැරේ අයින් කරනවා මේකට කියනවා clear all format මේ ඔක්කොම අයින් වෙලා ඔරිජිනල් ડોකියුමන්ට් එක clear all format control is y එකක් z එකක් ගන්න අන්ඩු කරනවා වැඩි ඔන්නෝම තිබ්බේ මේ කොට කරපු ගමන් clear all format ඔන්න tools එක හරිය ටික යන් කියවන්න මාත් එක්ක දැන් අපි ෆිසිකල් ක්ලාස් එක නම් කියවනවා right බලමු මෙන්න මේව කියන ගියොත් එමාගේ ඇති බලා ගන්න මේ මම පෙන්නන්නම් වා කියලා කොතනද දැන් කියවන්න හයියෙන් මේකට කියනවා font face font size increase font decrease font change case එකේ case වර්ග පහයි අපි එකක් කියනවා මොන case එකද sentence case ඔක්කොම simple නම් lower case ඔක්කොම capital නම් upper case හැම වචනේ මුල අකුර capital නම් capitalize each word හැම වචනේ මුල අකුර simple නම් lower case toggle case ඔක්කොම දී format එක ඔක්කොම clear කරන්න ගියා clear all formatting bold ගන්නවා italic ගන්නවා underline ගන්නවා strike through subscript superscript text effects text highlighter color font color right එනවා ඔය ටික හරි right ඊළඟට අපි යම් බලන්න ඊළඟ tools එක කතා කරන්න හදන්නේ ඉස්සෙල්ලා ඒක ලියලෙමු ලියලෙමු අර විදියටම ලියලෙමු just shortcut keys ටිකක් දෙමු අපි යන් ඊළඟ tools එක ඉගෙන ගන්න ලියන්න පටන් ගමු ලියන්න පළවෙනි එක හරි පළවෙනි එක මේකට කියන්නේ bullets b u double l e t s bullets bullets ඊළඟට numbering කියනවා numbering numbering bullets numbering ඊළඟ multi-level list multi-level list MULTIV multi level දන්නවනේ MULTILEVEL multi level list එහෙනම් bullets numbering and multi level list මේක බලා ගන්නෝදී මේකට කියන්නේ decrease indent decrease indent 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 in decrease දන්නවා decrease කියන DECREASE decrease indent decrease indent අනික increase indent increase indent ඊළඟට කියන්නේ sort SORT ඊළඟට කියන්නේ show height SHOW show ඊළඟට height HID show height පල්ලෙහා align left ALIGN align left
ඊළඟට center 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 ඊළඟට align right align right align right align right ඊළඟට justify justify align right justify justify ඊට පස්සේ මෙයාට කියන්නේ line and paragraph spacing 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 මේකට කියන්නේ shading 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 ඊළඟ මේකට කියන්නේ borders 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 right borders එහෙනම් ඔන්න ඒ ටික හරි ඒව ඉගෙන ගමු බලන්න මේ ටික මොනවද කියලා right බලමු right එහෙනම් මම ටික හොටල් ලොක් කරලා ගන්නම් හරි එතකොට මම මොනවාරි මෙහෙම ටයිප් මෙන්න මේ જાතියේ ටයිප් කරලා දාන්න පුළුවන් පස්සේ දාන්න පුළුවන් මෙන්න මේ වගේ ඒවට අපි කියනවා මොනවා කියලාද bullets කියලා bullets හරි bullets ඒකට කියන්නේ bullets එක එක bullets තියෙනවා එක එක ඒවා නේ ඕන bullet එකක් දාන්න පුළුවන් bullets bullets අපිට අලුතෙන් ඕන bullets ටිකක් දාගන්නත් පුළුවන් මෙතන ගිහිල්ලා find new bullets කියත් පස්සේ මේකේ තියෙන මේ symbols symbols වලට ගිහම අපිට මේ වගේ bullets ඕන තරම් තියෙන මේ windings කියන වගේ තමයි ගොඩක් ඒවා තියෙන එක එක මෙතන මේ හැම එකක්ම තියෙන්නේ ඒකේ තියෙනවා windings වල 1 2 3 කියලා එහෙම තියෙනවා ලැතින් එක එක අකුරු ඕන එකක් ගන්න පුළුවන් එක එක windings right එක එක જાතිය එහෙනම් ඒවට තමයි කියන්නේ මොකක්ද අපි කියන්නේ bullets හරි අපිට මොන හරි එකක් ඕන නම් මේක අපිට ඕනි જાතියක් අරගෙන අපිට ගන්න පුළුවන්. හරි ඒවට කියන්නේ bullets. හරි අපි තුමට ඕනේ මේ જાති ටිකක් දාන්න. මෙන්න ඕකේ කරා. ඕකේ. ඕකේ. ඔන්නේ જાති කරනවා. bullets. මේකම 1 2 කරොත් අපි ඒකට කියන්නේ නම්බරින් මෙහෙම. මෙහෙම හරි නැත්නම් ABC එහෙම නැත්නම් roman. මේවට කියන්නේ අපි නම්බරින්. බලන්න මේ ලිස්ට් එකේ තව ඈතට මෙන්න මෙහෙම එක මෙන්න මෙහෙම මේ. ඒ බලන්න. මෙන්න මෙහෙම යනවා නම් අපි ඒවට කියන්නේ multi level list එහෙනම් list වර්ග 3යි bullets numbering and multi level list right දැන් යනවා වැදගත් එකට ඔයාට paper දැන් අපි papers එහෙම type කරන්න ගියපුවම මේ තමයි මේ indentation වැදගත් වෙන්නේ ඒතකොට indentation එකක් තියෙනවා කියන්නේ අපි කරන්නේ ඒක line එකකට මෙතන තියාගන්න දැන් අපිට මේ set එක මේ එක සැරේ ගේන්න ඕනේ මෙහෙට ගේන්න ඕන නම් අපි කියන්නේ මේ indentation එක indentation හරිද එතන indentation ඒතකොට මේ එතනින් තමයි එන්නේ 50 එහාට ගිහින් හරි දැන් මෙහෙම ආවා ඕවම ක්ලියාන ගියා එම්බදෙන් ඉන්ට වේදනවා right මෙහෙම ගියා ඔහොම ගියා ඊට පස්සේ ඔයාට ආපහු ඉන්ඩෙන්ටේෂන් එකක් ඕනි නම් මෙතෙන්ද ගියා හරි මෙතන ඉන්ඩෙන්ටේෂන් එකක් ගෙනිච්චා මේ
හරි. ඉන්ඩෙන්ටේෂන් එක. දැන් ඒක කියන්නේ මේ විදිහටයි. ඉන්ඩෙන්ටේෂන්. හරි. ඉන්ඩෙන්ටේෂන් එකේ දෙකක් කතා කරනවා. මෙන්න මේකට කියනවා ඩික්‍රීස් ඉන්ඩෙන්ට්, මේකට කියනවා ඉන්ක්‍රීස් ඉන්ඩෙන්ට් කියලා. ඩික්‍රීස් and ඉන්ක්‍රීස්. රයිට්. එතකොට මේකේ මොකද්ද මේ වෙන්නේ කියලා එක චුට්ටි ටිකක් ලියා ගන්න ඕනේ. ඔයාගේ ටියුට් එකේ යන්න මෙන්න මෙතෙන්න බලාගෙන ටියුට් එකේ යන්න මම කියන්නම් තැන. මෙන්න මෙතන ඇඳගමු අපි පොඩ්ඩක් ඔය මේ ඉන්ඩෙන්ටේෂන් එකේ පොඩි මම කතා කරනවා හතරක්. ඔය ලොක තිබ්බ මේකනේ රයිට්. ටියුට් එකේ යන්න මෙන්න මේ පිටුවට. මෙන්න මේ පිටුවේ මේ ටික දැන් කතා කරන්නේ මේ මෙතන ඉඩක් තියෙනවා. හරිද? මේ 6 වෙනි පිටුවේ මෙන්න මේ මෙතන තමයි මේක ඇඳ ගන්න ඕනේ. ඉන්ඩෙන්ටේෂන් එක මෙතන හරහාට. මේක හරහාට ඇඳ ගන්න නෑ මම කියන්නේ. ඔගේ ඉන්ඩෙන්ටේෂන් ගත්තට පස්සේ ඉන්ඩෙන්ටේෂන් තියෙන ඇත්තටම 4. හරිද? මේ 4 ඕඩියෝ එක ඉගෙන ගන්න බලන්න ඕනේ. හරි. ඔයාගේ මේක පොලේ ගත්තාට පස්සේ පොලේ අන්න මේ පොලේ ඔයා ගන්න මේ මෙහෙ ලියන්න බැරුව ඒ කියන්නේ මෙහෙට නම් ලියවෙන්නේ මේ ටිකේ අපිට මෙතන ඉඳන් මෙහෙට නම් ලියවෙන්නේ ඒ කියන්නේ අපි ඊතලයේ තියෙනවද මේ පැත්ත මේකට අපි කියනවා increase indent එකක් increase indent සිංහලෙන් කිව්වා අපේ නේද increase indent indent සිංහලෙන් කිය අනුච්ඡේදය වැඩි කිරීම මම දිගටම ලියලා දාන්න බැරි අනුච්ඡේදය වැඩි කිරීම ඔයාට එහෙ නැතුව මේ පැත්තට ලිය වෙනවා නම් මේ මෙහෙට ගන්න පුළුවන් නම් මෙහෙට ගන්න මේ පැත්ත නැතුව මේකට අපි නමක් කියනවා decreasing indent අනුච්ඡේදය අඩු කිරීම තව එකක් තියෙන ඉන්ඩෙන්ටේෂන් එකක් මෙහෙමයි. පළවෙනි ලයින් එක විතරයි ඉන්ඩෙන්ට් වෙන්නේ අනිත් ඒවා ඉන්ඩෙන්ට් වෙන්නේ නැහැ. මම පෙන්නන්න දෙන්නේ. මේකට කියනවා අපි ෆස්ට් ලයින් ඉන්ඩෙන්ට් එකක් කියලා. ෆස්ට් ලයින් ඉන්ඩෙන්ට්. තව ඉන්ඩෙන්ටේෂන් එකක් තියෙනවා. ඒකේ වෙන්නේ මෙහෙමයි කතාව. පළවෙනි පේලිය මෙහෙම යනවා ඒක මත මෙහෙම එල්ලලා තියෙනවා. මේ ටික විතරයි ඉන්ඩෙන්ට් වෙලා තියෙන්නේ. පළවෙනි පේලියද? ඒකට කියනවා හැංගින්නේ. හැංගින්නේ. එහෙනම් ඉන්ඩෙන්ටේෂන් හතරක් තියෙනවා increase indent decrease indent first line indent සහ hanging indent විභාගයට වැදගත් කාර්යය increase indent එක මෙන්න මේක හොඳින් තේරුම් ගන්න ඊතලයේ කියන arrow head එක තියෙන මේ right side එකට හැබැයි ගන්න මේක දකුණට ගත්ත දෙන්න ඉන්ඩෙන්ටේෂන් එක ඇති වෙන්නේ මෙතන ඒ කියන්නේ ඇති වෙන්නේ වම් පැත්තේ තමයි ඉන්ඩෙන්ටේෂන් එක ඒ නිසා මතක තියාගන්න increase එකකට ඊතලේ අර පැත්ත right එකට මේකට කියන ඉන්ඩෙන්ටේෂන් එක නම තමයි left indent. හරිද මේකට left එක. ඔක වරද්ද ගන්න. විභාගයේ අච්චුපතේ තියෙන වැරදි. මේකේ තියෙන මේ left එකට තිබුණාට ඉන්ඩෙන්ටේෂන් එක ඇති වෙන්නේ මෙතන නිසා ඒකට කියන right එක. එහෙනම් මතක තියාගන්න හොඳට මතක තියාගන්න increase indent එක left indent එකක් decrease එකක් right indent එකක්. ඔයා දැන් අර ටියුට් එකේ අර 6 වෙනි පිටුවේ එන්නේ එතන ගිහිල්ලා කොලේ මේ කොලේ මේ පැත්තට මේක ඔකන්න ගන්න කළා දෙකම කරලා
increase indent අනුච්ඡේදය වැඩි කිරීම ඒකට කියන්නේ left indent එකක් decrease indent අනුච්ඡේදය අඩු කිරීම ඒකට කියන්නේ right indent එකක් අනික first line indent එකක් අනික hanging indent එකක් හරි තවුන්ද හරි right මකනවා හරිද එපාද නැගුවා හරි right ඊළඟට යම් බලන්න මේ ඉස්සරහට මේ හරි මෙතන කොහෙද මේ මෙයාගේ sort එක හරි මේ complete lesson ඊළඟට තියෙන අපිට sort නේද sort එක right බලන්න sort කියන්නේ මොකක්ද කියලා මෙන්න මෙහෙම කතාව බලන sort එක මම මෙතන නම් කීපයක් ගන්නවා බලාගන්න මේ මම ගන්නවා සුනිල් නිමල් ගාමිණී අනුර අමල් ඊට පස්සේ තව කවුද ඉන්නේ නාමල් ගාන එක ඒවා ගාන සාජීත් තාම ගාන කියමු බලන්න දැන් ඔයාලා දන්නා මේකේ ඇල්ෆබෙටිකලි ගත්තොත් ඒ උඩට එන්න ඕනේ අමල් නේද m එන්නේ ඊට පස්සේ අනුර අන්න එහෙම ඇල්ෆබෙටිකලි උඩට හදාගන්න එක මොකද ascending or descending හදනවට කියනවා sort කියලා so ascending මෙන්න උඩට ගියා අමල් ඊට පස්සේ අනුර ගාමිණී අනිත් පැත්තට ගියොත් descending නම් අනිත් පැත්තට ඒකට කියනවා sort කියලා ඊළඟ එක ටිකක් වැදගත් එකක් මේක ඕනි වෙන එකක් හරි බලාගන්න මේ කියන්නේ මොකද්ද කියලා මේ ඔය ගොඩක් වෙලා දකින්න නැති එකක් අපි හිතමු මම මෙතන මේ name කියලා ලියලා මම මෙතන space එකක් තියෙනවා මේ තියලා මගේ නම ලියනවා මෙහෙම right දැන් ඊට පස්සේ මම මෙතන address කියලා දාලා මම ස්පේස් එක නේද ටැබ් එකෙන් මෙහෙම යන්න පුළුවන් පැන යන්න පුළුවන් ටැබ් එකෙන් යන්න පුළුවන් මම මෙතන මගේ address එක හරි ගන්න දැන් මම කොහොමද දැන් ස්පේස් එකෙන්ද ටැබ් එකෙන්ද ගියේ කියලා බලා ගන්න පුළුවන් එකට තමයි කියන්නේ මේ show අයින් මේ බලන්න මේ ඔව් මේකට කියන non printable characters මුද්‍රණය වෙන්නේ නැතිව මේ ස්පේස් print වෙන්නේ නැහැ මේ හැබැයි මේක බලන්න ඕන නම් මේකට කියනවා show අයින් space පැන tabs නේ tabs වලින් කියපුවා tabs මේක නැත්තම් පේන්නේ paragraph marks උයි other hidden characters මෙතන ලියා ගන්න ඉංග්‍රීසි කට්ටිය වෙන්න මෙහෙම උතන ඊතලයක් දාලා මෙතන ලියා ගන්න ඔය තියෙන එක පේනවා ඇති ඒක ලියා ගන්න මම සිංහල එක කියනවා සිංහල කට්ටියට මෙන්න මෙහෙම කියනවා show paragraph marks and other hidden formatting symbols show paragraph marks and other hidden formatting symbols අපි ලියන සිංහල කට්ටිය මේ මුද්‍රණය නොවන අනුලකුණු පෙන්වීමට භාවිතා කරයි මුද්‍රණය නොවන
අණු ලකුණු පෙන්වීමට භාවිතා කරයි. මුද්‍රණය නොවන අණු ලකුණු පෙන්වීමට භාවිතා කරයි. sorry මෙහෙම ලියන්නේ නැහැ. අර ලියන්න වෙන්නේ සිංහල කට්ටියට මුද්‍රණය නොවන අණු ලකුණු හා කියලා දාලා මේ ඡේද අවසන් කිරීම පෙන්වීමට භාවිතා කරයි. එහෙම ලියන්න. මුද්‍රණය නොවන අණු ලකුණු හා ඡේද අවසන් කිරීම පෙන්වීමට භාවිතා කරයි. show paragraph marks and other hidden formatting symbols. වරායතල ලියාගන්න ඒකට උදාහරණ දෙකක් විදියට ලියාගන්න. එකක් space අනික tab. space and tab. මේ දෙක පෙන්නනවා. space and tab. right. හරි. එතකොට paragraph marks උත් පෙන්නනවා. paragraph එක මෙතන ඉවරයි කියලා. right. ඊළඟට ඔයා දන්නවා ඊළඟ කතාවට යන්න මෙන්න මේක දෙනවා align left දන්නවා ඒ. ඔයාගේ මම මේක ගන්න මේව ගැඹුරු ඔස්සේ බලාගන්න නැත්තම් මේව ඇඳලා පෙන්නන්න මෙහි ඉඳන් මෙහෙට ලිය වෙනවා නම් මෙහෙම ලිය වෙනකොට අපි කියනවා align left. හරිද? මේ align වෙලා තියෙන්නේ කොයි පැත්තද වෙන්නේ මේ left පැත්ත align නම් align left. ඔයාගේ align වෙන්නේ මේ පැත්ත නම් ඒකට අපි කියනවා right align එකක් නේ. align වෙන්නේ කොයි පැත්තද? right පැත්ත මේ පැත්ත align right. ඔයාගේ ගැවුවට පස්සේ මේක මැදින් ඉඳන් දෙපැත්තට යනවා අපි ඒකට කියනවා center එකක් නේ. center එකක්. center right align left align right make a center බලමු justify කියන්නේ මොකක්ද කියලා බලමු මේම හරි බලමු මොකක්ද කියන්නේ කියලා මම rand එකක් ගන්නවා rand එකක් බලන්න දැන් තියෙන මේ align left එක තියෙන මේ පැත්ත විතරයි align left දැන් බලන්න තියෙන center එකක් නේ center දැන් තියෙන align right මේ පැත්ත align වෙලා. හැබැයි දෙපැත්ත මේක කෙලිමුනොත් ඒකට කියනවා justify. දැන් බලන්න justify. මේ පැත්තත් එක කෙලින් මේ පැත්තත් එක කෙලින් justify. මේ වයිත් අකුරු මදින්න කරන්න දෙයක් නෑ right justify. ඊට පස්සේ මේ line and paragraph spacing මේ space line and paragraph spacing right. ඊට පස්සේ space එක අඩු කරන්න. මේ වගේ තෝරලා අර text highlight වගේ මොනවාරි මේකට shading color එකක් දාන්න ඕන shade කරන්න ඕන නම් මේ shade text highlight එකේ වගේ text shade එකක් පොඩි shade shading ඊට මේකට මෙහෙම වගවත් borders දාන්න පුළුවන් මේකට border එකක් මේ borders ඔන්න ඒ ටික හරියට මම අතෙන් ගියොත් ඒ ටික මතක් කරොත් එහෙම ආපහු බලාගන්න මෙන්න මේ ටික ඔළුවේ තියෙනවද කියලා බලමු කියව ගන්න පුළුවන්ද කියලා යම් PowerPoint එකට right යම් මේ ටික කියව ගන්න පුළුවන්ද කියලා බලමු කට්ටියට මේකට යන්න මේකට කියනවා bullets numbering multi level list අපෝ කියනවා bullets numbering multi level list decrease indent අනුච්ඡේදය අඩු කිරීම decrease indent එතකොට පේනවා decrease indent මේකට කියනවා increase indent එතකොට decrease indent එකදී මතක තියාගන්න decrease indent එකේ decrease නම් ඊතලේ මේ පැත්තේ increase එක අනිත් පැත්තට ඒතකොට බලන්න decrease වෙච්චා වෙන්නේ මේ ඉඳන් මෙහෙට එන එක වෙන්නේ ඒතකොට මෙහෙන් තමයි ඇදෙන decrease එකට කියේ right එකක් අනිත් පැත්තට කියන්නේ මේක තියෙන left ඊතලයක් ඒක නේ right එකක් මේකට කියන්නේ right එකක් මේකට කියන්නේ left එකක් ඈ දෙක මාරුවට කියන්නේ sort show height align left center align right justify line and paragraph spacing shading and borders above you know bullets numbering multi level list decrease indent increase indent sort show height align left center align right justify line and paragraph spacing shading and borders Elaborate font face, font size, increase font, decrease font, change case, clear all formatting, bold, italic, underline, strike through, subscript, superscript, text effect, text highlight color, the font color. Right. එහෙනම් ඊට ගන්න. shortcut keys ටික ලියන්න ඕනේ. ඊට කලින් තව කීපයක් මේක ඉගෙන ගන්න තියෙනවා. right. තව ටිකක්. right. බලමු මේ ඊළඟට මෙන්න මේම right
ඔන්න බලන්න මම මේ වැඩක් කරනවා මම මෙන්න මේ ටික තෝරගෙන මේ බලන්න මේ ටික තෝරගෙන මෙන්න මේ අකුරු ටික තෝරගෙන හරි මම මෙයාගේ ෆොන්ට් එකේ සයිස් එක වැඩි කරනවා මම මේකට මොන හරි වෙන ෆොන්ට් එකකුත් දෙනවා මම මෙයාට කලර් එකකුත් දෙනවා මම මෙයා අන්ඩර්ලයින් උත් කරනවා අන්ඩර්ලයින් ඉතලිකුත් කරනවා දැන් මම මේ දී ඉෆෙක්ට්ස් එක ආපහු ඒ විදිහට වෙන තැනකට දෙන්න නම් මම ආපහු සිලෙක්ට් කරගෙන මේ ටික කරන්න ඕනේ අපි ඉතින් මේක ආපහු මතක හොයාගෙන යන්න මේ කලර් එක හොයන්න මල කරදරයක් මේ ඉෆෙක්ට් එක ඒ විදිහට වෙන තැනකට ගන්නවා මේක සිලෙක්ට් කරලා පොඩ්ඩක් බලන්න මේ මෙතන ෆෝමැට් පේන්ට් මේක උඩ ක්ලික් කරා ඔයාලට ඕනි තරම් මේක ඇඳලා දැම්මා ඒකේ ඉෆෙක්ට් එක ඒ විදිහට වෙනවා හරිද තේරුවා ෆෝමැට් පේන්ට් ගියා එතෙන්ට ඔය ෆෝමැට් පේන්ට් කියන එක මේ මතක තියාගන්න මේ වගේ දැන් මේ මොකේද මේකේ තියෙන්නේ මේ මෙන්න මෙතන ඇත්තේ උඩ එතෙන් යන කොහෙද මේ ටියුට් එකේ මැත්තේ මෙතන ඇත්තේ ටියුට් එක ටියුට් එකේ ඇත්තේ මේකද ටියුට් එක නෑ මේක නෑ මෙන්න මේක ටියුට් එකේ ඇත්තේ මෙන්න මෙතන බලන්න මේ උඩ ඇත්තේ මේ මෙතන ඇත්තේ මේ මෙතන මේ තියෙන ෆෝමැට් පේන්ට් පේනවා මේ මෙතන යන් ඉතින් ඉතාලියක් අහගන්න ලියාගෙන ඉංග්‍රීසියෙන් ෆෝමැට් පේන්ට් එකේ කතාව යා කියනවා like the look of a particular selection you can apply that look to other content in the document මම සිංහලෙන් කියන ඉංග්‍රීසි කට්ටිය ඉස්සෙල්ලා ලියා ගන්න පේනව නේද ලියා ගන්න පුළුවන් නේ හා සිංහල කට්ටිය ලියා ගන්න එනවා මෙන්න මේව සිංහල කට්ටිය මේව ලියන්න ලේඛනයේ යම් කොටසකට ලබා දී ඇති හැඩසව් ගැනීම කො අවදි ලේඛනයේ යම් කොටසකට ලබා දී ඇති හැඩසව් ගැනීම එලෙසින්ම ලේඛනයේ යම් කොටසකට ලබා දී ඇති හැඩසව් ගැනීමක් එලෙසින්ම වෙනත් තැනකට ආදේශ කිරීමට භාවිතා කරයි. ලේඛනයේ යම් කොටසකට ලබා දී ඇති හැඩසව් ගැනීමක් එලෙසින්ම වෙනත් තැනකට ආදේශ කිරීමට භාවිතා කරයි. Like the look of a particular selection, you can apply that look to other content in the document. Like the look of a particular selection, you can apply that look to other content in the document. ලේඛනයේ යම් කොටසකට ලබා දී ඇති හැඩසව් ගැනීමක් එලෙසින්ම වෙනත් තැනකට ආදේශ කිරීමට භාවිතා කරයි. Right. යන් තව එකක් කතා කරමු. අවසානික මෙතන කතා කරන මේ හෝම් කියන රිබන් එක අපි අද කතා කරලා ඉවර කරනවා. අනිත් ඒවාට වෙලා යන්න ඉතින් එක දවසෙන් ඊළඟ සතිය ඉවර කරගන්න පුළුවන්. මෙන්න මේක බලන්න. මේ මම රචනයක් ලියන පොඩි my country තමයි මාතෘකාව. ඔය ලියන my country is Sri Lanka. Right. My country is Sri Lanka. වචන 100ක රචනයක් ලියන්න කියන්නේ මම දන්නේ මේමයි ලියන්න මම ලියන Sri Lanka is my country. මොකක්ද සිල්. Right. ඔන්න මගේ රචනය. My country is Sri Lanka. Sri Lanka is my country. දැන් ඕනි වචන තියෙන දැන් තියෙන මේ 10යි. බෑ. 100ක් ඕනිලු. select කරා control C එකක් ගැව්වා paste කරා control V අම්මට සිරේ ඔය තියෙන්නේ control V control V දැන් තියෙන කෙලියම වචන 40ක් තව එකක් ගමු control V නෑ මේ ටික save කරගත්ත ආයෙත් මේ ටිකම ගත්තා control C copy paste කරා control V ඔන්න වචන දැන් තියෙනවා 80ක් තවත් ඕනනම් මෙතෙන් ගිහලා ගැව්වා control V 120ක් තවත් ඕනනම් ගැව්වා ඔන්න දැන් මගේ එළිය
And my country Sri Lanka දෙදී මට හිතෙනවා යකුඩු ශ්‍රී ලංකාවට වැඩි හොඳයි සිලෝන් කියලා දාගත්තා. සිලෝන්. දැන් මම මේක හැමතැනම හොයන්න ඕනේ සිලෝන් හදන්න ඕනේ. මම එහෙම කරන්න යන්නේ නැහැ. මෙන්න මෙතන තියෙනවා find and replace. Find and replace. මෙතෙන්ට ගියා බලන්න මෙතන තියෙනවා find what. මට හොයලා දෙන්න ශ්‍රී ලංකා. ඒ වෙනුවට replace කරන්න සිලෝන්. දැන් බලන්න replace all. මගේ මුළු ડોකියුමන්ට් එකේම ශ්‍රී ලංකා ඉවරයි. දැන් තියෙන්නේ කවුද සිලෝන්. දැන් තියෙන්නේ සිලෝන්. දැන් මගේ ડોකියුමන්ට් එකේම තියෙන මොකද්ද සිලෝන්. මේකට කියනවා find and replace. යන්න ටියුට් එකේ මෙන්න මෙතන ඇති එහා පැත්තේ කොටුවක් ඇති පිටු අංක කීයද බලන්න මෙන්න මෙතන ඇති ඔය තියෙන මේ පිටු අංක කීයද ඒක පිටු අංක 7 උඩ තියෙනවා find and replace මේ මෙතන ලියන්න find and replace වල කතාව මෙතන ලියන්න මේ මෙතන මෙන්න මෙහෙම කියන බලන්න එයා කියනවා search for text you would like to change and replace it with the something else ලියගන්න search මම සිංහලෙන් කියනවා සිංහල කට ඉංග්‍රීසි කට ලියන්න search for text you would like to change and replace it with something else ලේඛනයේ සෑම තැනකදී යම් වචනයක් සොයා ඒ වෙනුවට වෙනත් වචනයක් ආදේශ කිරීමට භාවිතා කරයි. ලේඛනයේ යම් වචනයක් සොයා ඒ වෙනුවට වෙනත් වචනයක් ආදේශ කිරීමට භාවිතා කරයි. Right. Now shortcut keys ටිකක් ලියමු. හරි. CTRL plus L align left. PT නෑ. ඊට පස්සේ plus E කියන්නේ center. E තමයි center. T copy. R align right. J justify. H කියන්නේ find and replace. Plus එකත් එක්ක equal කියන්නේ subscript. Plus එකත් එක්ක plus ඒ කියන්නේ මේ keyboard එකේ මෙහෙම තියෙන්නේ. එතකොට නන්නනේ මේ CTRL එකත් එක්ක නිකන් නෙවුවොත් වදින්නේ subscript shift එකත් ඔබලා නෙවුවොත් වදින්නේ plus ලබනවා. එතකොට අපි ඒකට කියනවා මෙතන plus කියන්නේ plus දෙකක් නෙවෙයි මේකත් මේ CTRL එකත් එක්ක plus එක ඔබන්නේ කියලා. ඒකට අපි කියන්නේ superscript. CTRL align right, left, E center, R align right, J justify, H find and replace, equal subscript plus superscript. Right. හරි. එහෙමනම් අපි අද උතනින් ක්ලාස් එක කරන්නේ
එහෙනම් අපි ක්ලාස් එක අද ඔතනින් නතර කරනවා. ඊට පස්සේ ඊළඟ සතියේ වෙද්දී අපිට වර්ඩ් වල ඉවර කරගන්න පුළුවන්. මම හිතන්නේ මේ දවස්වල ටර්ම් ටෙස්ට් යනවා ඇති මේ. ෆිසිකල් ක්ලාස් එකේ අපි පේපර් එකකුත් කරා. ළඟේ ඒක නෑ කියලා හිතනවා මේ පේපර් එක. මොන ඇවිල්ලා ගෙන්නන්නත් පුළුවන් ක්ලාස් එකේ තියෙනවා. ඒක මුනේ අර ඉංග්‍රීසි එකේ මේ PDF එක ගන්න අපිට සබ්මිට් කරන්න ඒකත් එක්ක පොඩි ප්‍රශ්න කරත් ඒක සබ්මිට් කරන්න තිබුණා කමක් නැහැ. කොහොමද පුලියද? මේ හරි. එහෙනම් ඊට ටික අපි කතා කරමු පස්සේ මොනවාරි ප්‍රශ්න දෙනවා අහන්න පුතේ? නෑ. එහෙනම් අයබෝවන් දවසක් good night. good night වත් කියන්නේ කෙනෙක් නෑ. හරිද? ළමයි ඉන්නවද? good night sir good night පුතේ. sir හරි පැටිය හරි. එනවා සර්ණයි.